දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝම. මම අද කතා කරන්නේ eBay selling ගැන. ගොඩක් අය කතා කරන මාතෘකාවක් තමයි eBay selling කියන්නේ. ඒ කියන්නේ අපි යම් භාණ්ඩයක් eBay එක හරහා විකුණගන්නේ කොහොමද? මේක හරියටම කරන හැටි මම මේ වීඩියෝ එකෙන් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි, වැඩි කතා ඕනේ නැහැ, අපි වැඩේ පටන් ගමු එහෙනම්. හරි, අපිට මේ වැඩේට මුලින්ම eBay account එකක් හදාගන්න අවශ්‍ය වෙනවා. account එකක් හදන හැටි පහළ link එක දාලා තියෙනවා මම. account එකක් හදපු නැති අය, දන්නේ නැති අය ඒක බලලා හදාගන්න පුළුවන්. හරි, මම දැන් කියලා දෙන්නම් කොහොමද අපි යම් භාණ්ඩයක් eBay එකේ විකුණන්නේ කියලා. මුලින්ම eBay වෙබ්සයිට් එකට යන්න ඕන ඔයගොල්ලෝ. මම දැන් වෙබ්සයිට් එකට යනවා. හරි, දැන් මේ තියෙන්නේ eBay home page එක. දැන් ඔයගොල්ලන්ට පේන්නේ මේ eBay home page එක. මෙතන තියෙනවා my eBay කියලා. ඒක උඩට mouse pointer එක ගෙනිච්චට පස්සේ මෙන්න මේ වගේ details ටිකක් අපිට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා all list. මේ තියෙන්නේ all list. ඒක උඩ ක්ලික් කරාන මේක උඩ ක්ලික් කරන්න ඕන. හරි, අපි ඒක උඩ ක්ලික් කරාම මෙන්න මේ වගේ page එකක් අපිට බලා ගන්න පුළුවන්. හරි, මෙතන තියෙනවා sell and item. මේ තියෙන්නේ sell and item. ඒක උඩ ක්ලික් කරන්න. හරි, ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ page එකක්. ඔයගොල්ලෝ sell කරන්න යන item එක, item එකේ නම මෙන්න මේ තියෙන type කරන්න තැන. මෙන්න මෙතෙන්ට ඔයගොල්ලෝ sell කරන්න යන item එකේ නම දෙන්න. ඉස්සෙල්ලාම අපි යම් item එකක්, මොකක් හරි item එකක් තෝරගන්න ඕන අපි විකුණන්න. මෙහෙම කරන්නේ. අපි දැන් කරන්නේ drop shipping. ඒ කියන්නේ අපි වෙන eBay වගේ තියෙන AliExpress, Amazon, Bitcoins ඒ වගේ online shopping site වලින් අපි යම් භාණ්ඩයක් මිලට අරගෙන අපි වැඩි ගාණක් තියාගෙන eBay එකේ sell කරන එක තමයි කරන්නේ. මම නම් තෝරගන්නේ AliExpress online shopping site එක. මොකද AliExpress eBay වගේම අපිට ගොඩක් විශ්වාසවන්ත site එකක්. හරි, මෙහෙම කරන්නේ. ඉස්සෙල්ලාම AliExpress site එකට යන්න. හරි, උදාහරණයක් විදිහට දැන් මම eBay එකේ sell කරන්න යන්නේ මෙන්න මේ cap එක. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ cap එක තමයි මම sell කරන්න යන්නේ. ඔයාලට ඕන දෙයක් sell කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉස්සෙල්ලාම කරන් තියෙන්නේ ඔයාලා sell කරන්න යන item එක මෙන්න මේ search bar එකේ search කරන්න. මම තෝරගත්තේ මෙන්න මේ cap එක. හරි, ඊට පස්සේ මේ තෝරගත්තු item එක ඔයාලා cat එකට දාගන්න ඕන. ඒකට මේ තියෙන්නේ add to cart කියන එක තෝරගන්න. ඒක උඩ ක්ලික් කරන්න. AliExpress එකෙන් මේ වගේ යම් item එකක් තෝරගනිද්දි ඔයාලා බලන්න ඕන මේ sellerට තියෙන feedback. ඒ කියන්නේ මේ item එකට කොච්චර හොඳ ප්‍රතිචාරයක් තියෙනවද
බයස්ලගේ. ඒකට මේ තියෙන ෆීඩ්බැක් කියන එක උඩ ක්ලික් කරන්න. මේ ෆීඩ්බැක් කියන එක උඩ ක්ලික් කරන් තියෙන්නේ. හරි. දැන් ඊළඟට එනවා මේ වගේ පේජ් එකක්. මෙතනින් ඔයගොල්ලන්ගේ අයිටම් එකට අදාළ කැටගරි එකට ටික් එකක් දෙන්න. මට නම් ඇවිල්ලා තියෙන්නේ එකක් විතරයි මෙන්ස්. මේ තියෙන ඇක්සසරිස් හැට්ස් එකට ටික් එකක් දෙන්න. දීලා කන්ටිනියු කියන එක දෙන්න. හරි. ඊළඟට එන්නේ මෙන්න මේ වගේ පේජ් එකක්. දැන් මේ පේජ් එකේ තියෙන්නේ අපේ අයිටම් එකට අදාළ විස්තර ටික දෙන්න තමයි. හරි පටන් ගමු වැඩි. මෙතන කන්ඩිෂන් කියන එක ඔයගොල්ලන්ගේ අයිටම් එකේ කන්ඩිෂන් එක දෙන්න. දැන් මගේ අයිටම් එක අලුත් එකක්. ඒක නිසා new කියන එක තමයි දෙන්න තියෙන්නේ. මේ උඩම තියෙන්නේ new. හරි. ඊළඟට ඔයාලගේ අයිටම් එකට අදාළ ෆොටෝස් අප්ලෝඩ් කරන්න ඕන. ඒකට මේ තියෙන add to photos කියන එක ක්ලික් කරන්න. ඊළඟට browse කරලා ඔයාලා අවශ්‍ය ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. ඊළඟට මෙතන අප්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරන්න. හරි. ඊළඟට UPC කියන එකට does not apply කියන දෙන්න. brand කියන එකට unbranded. style කියන එක අනවශ්‍ය දේවල් ඔයාලට අයින් කරන්න පුළුවන්. MBN ඒව වැඩක් නැහැ. size ඒවා වැඩක් නැහැ. material කියන එක බලමු අපි තියෙද කියලා. එහෙම දෙයක් නැහැ. බලමු තව ටිකක්. තියෙනවා. මේ තියෙන්නේ cotton මේක කොපි කරා මෙතන පේස්ට් කරා. කලර් කියන එක රිමූව් කරලා දානවා. පැටර්න් රිමූව් කරනවා. මේකත් රිමූව් කරනවා. අවශ්‍ය නැති දේවල් රිමූව් කරන්න. මෙතනින් ඔයාලගේ කන්ට්‍රි එක දෙන්න. ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා හරි මේ තියෙන්නේ. ඊළඟට ඔයාලගේ අයිටම් එකේ ඩීටේල්ස් ටික දෙන්න තියෙන්නේ. මේ ඩීටේල්ස් ටිකම දෙන්න. කිසි වෙනසක් කරන්න එපා. මෙතනින් හෙඩ්ලයින් එක විදිහට අයිටම් එකේ නම දෙන්න ඕන.
ඔයාලට කැමති විදියට මේක හදා ගන්න පුළුවන් ලස්සනට. ඔයාලට ලස්සනට මේක හදා ගන්න කැමති පාටක් දෙන්න. ඊළඟට ඔයාලගේ අයිටම් එකට අදාළ ඩීටේල්ස් දෙන්න. මේකට කැමති පාටක් දෙන්න. හරි. දැන් අපිට කරන්න තියෙන්නේ අපේ අයිටම් එකට හොඳ මිලක් දෙන එක තමයි. අපි දැන් ඉස්සෙල්ලා බලන්න ඕන අලිය එකේ මේ අයිටම් එක දාලා තියෙන මිල. 3.28. අපි මේකට දෙමු 5. හරි. buy now price තෝරලා $5ක් දෙන්න. මේ තියෙන්නේ quickly කියන්නේ ඔයාලගේ item ප්‍රමාණය. duration කියන්නේ ඔයාලගේ item එක eBay එකේ විකුණන්න දාන කාලය. මම දැම්මා දවස් 30ක් කියන්නේ මාසයක්. මේ දෙක පුරව ගන්න. ඊට පස්සේ ඔයාලගේ payment method එක දෙන්න. ඊළාට මෙතන US shipping කියන එකට flat same cost to all buyers කියන එක දෙන්න. ඊට පස්සේ economy shipping කියන එක දෙන්න මේ බාර් එකට. ඊළඟ free shipping කියන එකට ටික් එකක් දාන්න. ඊළඟ මෙතෙන්ට දෙන්න ඔයාලා ඒ item එක ship කරන්න ගත වුණ කාලය. මම දැන් දවස් 3ක් 4ක් වගේ තමයි. ඊළඟට international shipping. මේක ඉතාමත් වැදගත් තොරතුරු ටිකක් තමයි. මේකටත් මෙතෙන්ට flat same cost by එක දෙන්න. කලින් එකේ විදිහටම මෙතෙන්ටත් economy shipping from China, Hong Kong, Taiwan. Ship to worldwide කියන එක දෙන්න. මෙතන worldwide. ඊළඟට package එකේ size එක ඒ තොරතුරු ටික දෙන්න. මෙතනට දෙන්න package type එක මම දුන්නේ letter කියලා. දැන් අපේ list කිරීම සම්පූර්ණයි. ඊළඟට continue කියන එක දෙන්න. ටයිටල් එක දිග වැඩිලු. අපි අනවශ්‍ය දේවල් මේකේ අයින් කරගන්න ඕන. හරි. දැන් අපි සේරම ඩීටේල්ස් ඇඩ් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේක ලිස්ට් කරන්න. හරි. මේ යට තියෙන continue කියන බටන් එක ක්ලික් කරන්න.
අපේ වැඩේ සාර්ථකයි. මෙතන මට කිසිම මුදලක් වැය වෙලා නැහැ මේ ලිස්ට් එකට. මෙතන ෆ්‍රී $0.0යි. හරි. දැන් destroy item කියන එක දෙන්න. හරි. හරි. අපේ වැඩේ සාර්ථකයි දැන්. අපිට පුළුවන් බලන්න අපේ item එක කොහොමද අපිට පේන්නේ කියලා. අපි මේ link එක click කරා. හරි. මේ තියෙන්නේ අපේ item එක පේන විදිය. මේ තියෙන details ටික මං වැඩි details දැම්මේ නැහැ. ඒක ඕගොල්ලන්ට තේරෙනව දන්නවා ඇති කියලා හිතලා. මේ තියෙන shipping details. හරි. ওই විදිහට තමයි item එකක් list කරන්නේ. ඉතින් මගේ වීඩියෝ එකේ ගොඩක් අඩුපාඩු තියෙනදී ඒක ගැන සමාව ඉල්ලනවා. සුබ දවසක් කියලා මං වීඩියෝ එක අවසන් කරනවා.